ඒ නිසා බාහිරින් එහෙම එයා මේ පණවන්න යන්නේ නැහැ. බාහිර ලෝකේ කියලා හම් වෙන එක බොරුවක් කියලා දන්නෝ. මනෝමයෙන් හම් වෙන තැන රැවටෙනවා හැබැයි. ඊට පස්සේ එයා අභ්‍යන්තරයට හිත නමලා අන්තර් ඥානයක් ඇති කරගන්නවා. මේ මනෝමයෙන් හදාගත්ත එකත් මහ බොරුවක් නේ. එතන තියෙනවද එහෙම එකක්? එතනින් රුවන්වැලි සෑයක් මේ මනෝමය ලෝකේ තියෙනවද? අනේ අතීත ආවර්ජණයෙන් ගත්ත පෙර සංඥාව නෙමේ පේන්නේ, අතීතේ නෙමේ මෙනෙහි කරන්නේ. අතීත සංඥාවක් නෙමේක. ඒකනේ අනාගතයට කරකවන්නේ අහි තියෙනවයි කියලා. මේ මනසින් හදාගත්ත මනෝ ලෝකයන් නෙපේන්නේ. අනේ එතනත් බොරුනේ. අන්න එහෙම එතන බොරුව දැක ගමන් අනාගාමී වෙනවා. අන්න බාහිරිනුත් මිදුණා, රූපෙනුත් මිදුණා, අර නාමයෙන් හම්බ වෙනවා චිත්ත රූප වශයෙන් ඒකත් බොරුවක් කියලා දැක ගමන් විඥාන මායාවක් කියලා දැක ගමන් එතනනුත් මිදෙනවා. අන්න එතනත් බොරු වෙනවා අන්තිමට. එතනත් මායාවක් සීනේ. අන්න එතන යථාර්ථය දැක්කම අනාගාමී වෙනවා. අභ්‍යන්තරයි බාහිරයි දෙකම මේ මනෝමයෙන් හදාගත්ත මේ විකාරයක් කියලා දැක්ක ගමන් බාහිරයක් අභ්‍යන්තරයක් මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. අන්න රහත් වෙනවා. එතකොට එයා ධර්මයක් එයාට ධර්මයේ අධර්මයේ කියලා එකක් හම්බ වෙන්නේ මහා ශුන්්‍යතාවයට චේතු විමුක්තියටපත් වෙනවා. එතකොට මේ විඤ්ඤා ධර්මයේ ගැන හිතුවත් විතක්ක ਵਿਚාර කළා මේ විකාරයක් හිතන්නේ. අධර්මයේ ගැන හිතුවත් ඒත් විකාරයක්. ධර්මයේ ගැන හිතුවත් ඒත් මනෝ විඤ්ඤාණය මනෝසින් හදාගන්න මායාවක්. අධර්මයේ ගැන හිතුවත් මනසින් හදාගන්න මායාවමයි. ධර්ම මනසිකාරය කළත් ඒකත් මනසින් හදාගන්න මායාවමයි. දෙකම බොරු. අන්න එහෙම දැක්ක ගමන් විතක්ක ਵਿਚාර නැති චේතු විමුක්තියට මනසපත් වෙනවා. එය තමයි රහතන් වහන්සේ. අන්න රහතන් වහන්සේ. ඔන්න ඔය විදිහට මාර්ගඵල වලටපත් වෙනවා. ඒක මේ කතා කරලා මෙහෙම කතා කරගෙන ඉන්න ගම වෙන එකක්. ඒක මේ පණ යනකම් මේ පරියන්ක බෙදගෙන භාවනා කරගෙන මේ මහා ලොකුවට මේක මේ වටයක් ගහන එකක් නෙවෙයි. මේ නිකන් කතා කරලා විසඳ ගන්න තියෙන එකක් මේක. ඒකට තියෙන්න ඕනේ හොඳට ධර්මයට අවධානය යොමු කරගෙන ඉන්න එකත් ඒක හිතට අරගෙන නුවණින් විමසලා මේ ගැටේ ලියා ගන්න පුළුවන් විචාර බුද්ධිය තියෙන්න ඕනේ. මේ මනස ගැට ගැහෙනවනේ බාහිරයට. මේ බාහිරේ යමක් තියෙනවා කියනමනේ අපිට හම්බ වෙන්නේ. මෙන්න මේ බාහිරයට ඇති වෙන ගැට ගැහිල්ල. විමර්ශන බුද්ධිය මේක ලියා ගන්න ඕනේ හිමීට කලබල වෙන්නේ නැතුව. යෝනිසෝ මනසිකාරයෙන් කරන්න. ඉතින් ලියා ගත්ත ගමන් එයා නිදහස් වෙනවා. නිදහස් වුණාම එයා සංසාර ගමන අතර වෙලා පිරුණා පාන. එතකොට බලන්න බාහිරින් අභ්‍යන්තරයෙන් දෙයක් කිසි දෙයක් හම්බ වෙන්නේ නැත්තම් එතකොට එයා විද්‍යාව ඒක තමයි විද්‍යාව චක්කුන් උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ ප්‍රඥා උදපාදි ආලෝක උදපාදි කියන්නේ ඒක. එතකොට ඒ විද්‍යා දර්ශනය ඒ විද්‍යාව තුළ අවිජ්ජා නිරෝධයෙන් සංකාර නිරුද්ධයි. දැන් එයා මොනව හිවත් විකාර නේද? මනෝ විකාර. එයා ධර්මයේ හිතුවත් අධර්මයේ හිතුවත් ඒ සිටිවිලි ඔක්කොම නිෂ්ඵලයි. එයා සිතුවිලි හුදකලාවටපත් වෙනවා මානසිකව හුදකලාව මේ ලක්ෂ ගාණක් මැද ඉන්න පුළුවන් හැබැයි එයා තනියෙන් ඉන්නේ භෞතික ලෝකේ එයාට අවිෂයයි මනෝමයනුත් කිසි දෙයක් හම්බෙන්නේ අවිෂයයි එතකොට එක්කම බොරු කියලා එයා හුදකලාව වෙච්ච කෙනෙක් තනි වෙච්ච කෙනෙක් එකලාව වාසය කරන කෙනෙක් අන්න එතකොට අවිජ්ජා නිරෝධයෙන් සංකාර නිරුද්ධයි